අද අපි කියන කතාවේ ලොකුම රහසක් සඟවා ඇත. මායාජාල සැඟවී ඇති නගරය ගැනයි. ඒ පොළොව මත දිස්වන්නේ වසරකට වරක් පමණි. අති විශේෂිත දිනයක එම දිනය ඔක්තෝබර් තන්ටියන් වනදාවේ. ඒ දවස මායාජාල රාත්‍රිය ලෙස හඳුන්වයි. රාත්‍රියේ ගඟ පතුලේ සිට මායාජාල නගරය ඉස්මතු වේ. ගම පුරා ගලා යන මීදුම ගිනි ගන්නා මැණික් මෙන් දියුණු වට්ටක්කා ගෙඩිලා මෙම නගරය දිස්සුවේ කුඩා ගමන් කරුවෙකු වන නිමල් කියන දරුවාට. ඔහු ළඟ කුඩා කල සිටම හාස්කම් සංගවාගත් බෑගය අරගෙන ගමන් කරන පුරුද්දක් තිබුණා. අමුතු ජාලය ගේට්ටුව ඔහු ඉදිරියට එන විට විවෘත විය. එම නගරයේ සම්පූර්ණයෙන්ම ජීවත් වී සිටියේ සැනසිලි මනෝහර භූතයෝ. ආශාවෙන් මිතුරන් වීමට කැමැතෙන් කතා කරන ඇටකටු මිනිසුන්. එම නගරය රසවින්දන හා නව ශහිත කල්පනාමය පියුණු මන්ත්‍රදිය මායාකාරිය නගරයන් පුරා බෙදා හරි මේ නායකයා වූයේ ලස්සනම ෆක්කාමුණක් සහිත විශාල මනුස්සයෙකි. ඔහුගේ ප්‍රසන්න මුහුණින් මේ නගරය කුමක්දැයි කියාගෙන ගැනීමට පුළුවන්. එය අමුතු ජීවීන්ගේ උත්සව නගරයේ බව පැහැදිලි වේ. එවිට කුඩා නිමල් නගරයේ උත්සවයට එකතු විය. ඔහු උණුසුම් ජලයක තමනයේ මැණික් මෙන් දීප්තියෙන් දිස්වන පල් අරහින්න ගේමට සහභාගී විය. ඇට මිනිසුන් සමග නර්තනය කරමින් ඔහුගේ මනස සතුටින් පිරුණා. ඉන්පසු මිත්‍රශීලී මායාකාරී කාන්තාවක් ඔහුට දුන් මන්ත්‍රික පියාසය කොස් සැපයමින් ඔහු ඉහළින් නගරය දිස් කළේ. පහළින් දැල්වෙන ලාම්පු සහ දිලිසෙන ගම ඔහුට කවියක් මෙන් මනෝහර විය. නමුත් දරුවනේ සියලුම දේවල් කෙටි කාලයක් තුළ අතුරුදහන් විය. මධ්‍යම රාත්‍රිය ඉවර වීමට පෙර මොහොතේ මායාජාල නගරය නැවත ගඟ පතුලට ගිලුණා. ඒත් නගරය කුඩා නිමල්ට පොරොන්දු විය. ඒ ළඟ මායා රාත්‍රියට නැවත දිස්වෙන බවට. ඉතින් අපි අපේ සිහින වලින් හෝ හැම මායා රාත්‍රියකම මේ මායා නගරය නැවතත් සොයා ගැනීමට හැකි වෙයිදැයි බලමු. සොයා ගැනීමට හැකි වේදැයි බලමු. එම නගරය රස වින්දන ආනවත්